කොහොමද ඉතින් ඔයාලට ගොඩක් දවසකින් මට වොයිස් දෙන්න බැරුව හිටියේ දැන් සති දෙකක් විතර උගුරේ අමාරු තාම පොඩ්ඩක් විතර තියෙනවා කටහඬත් පොඩ්ඩක් වෙනස් වගේ හින්දා වගාවෙන් පටන් ගත්තේ මේක ඉක්මනට බලමු මේ පොඩ්ඩක් පළදාව ඇවිල්ලා තියෙනවා මේකේ ඒක නිසා තමයි මම මේ පෙන්වන්න ගත්තේ ඔය විදිහට දැන් තක්කාලේ චූටි ගෙඩි ඇවිල්ලා මේ වොයිස් එක දෙන වෙලාවේ නම් ටිකක් ඕවා ලොකු වෙලා තියෙන්නේ මම කලින් මේක ගත්තේ ගොඩක් අය සමහර අය ආසයිනේ මේ වගේ දේවල් බලන්න ඒකයි මම පෙන්වන්න ඕනේ කියලා හිතුවේ දඹල එහෙමත් හැදිලා අපි කෑවත් එක්ක දඹල ඉතින් ඔය තියෙන්නේ බණ්ඩක්කා එහෙම ඉතින් දැන් ටිකක් කරල් සාමාන්‍ය ඇවිල්ලා දෙතුන් පාරක් විතර දැන් නම් කැඩුවා එතනින් ගියාම වට්ටක්කවලත් චූටි ගෙඩි තියෙනවා ඒවා මට හොයාගන්න බැරි වුණ හින්දා මම මේ ගත්තේ නෑ අම්මා නම් කිව්වා ගෙඩි දෙක තුනක් තියෙනවා කියලා. මේ මලක් ඇවිල්ලා ඒක නරක් වෙලා ඒක කඩලා අයින් කරේ. තියෙන්නේ වට්ටක්ක මලුත් තව ගොඩක් තියෙනවා. වට්ටක්කවලත් ඉතින් ගෙඩිත් කනවා. එතකොට ඔය දලුත් මැල්ලුම් හදලා කනවා රොටිත් එක්ක වගේ. ගම්බලාය නම් ඉතින් දන්නවා ඒවා. ඔය අසමෝදකම් රතු තම්පලා නම් ටිකක් දැන් සවුත්තු වෙලා වගේ තියෙන්නේ. ඔය මං අර අල කෑලි වගේක් හිටෙව්වා ඒ පැලයක් එහෙම ඇවිල්ලා අනිත් දෙක නම් තාම චූටි මේවා ඇවිල්ලා තියෙන්නේ හැදෙයිද දන්නේ නැහැ ඉතින් මං නිකන් ගෙනල්ලා උතන මේ පොහොර තියෙන හින්දා දැම්මා ඒ තියෙන බඩේරුම් කරල් එහෙම ඔන්න තියෙනවා දඹල මේ කොළ මැල්ලුනුත් හරිම රසයි මං හැදුවා ඕවත් මැල්ලුමත් හැදුවා එතකොට මේ සම්බෝල එහෙම තෙල් දාලා රසයි තව තියෙන්නේ දඹල වල මල් අපි බලමුකෝ ඉතින් වීඩියෝ එකේ තව ටිකක් ওই බිමටම මේ ගිහිල්ලා ඒ වගේ වැලි ඒව සෝදලා තමයි ගන්න ඕනේ මේ වැටකොළු වලට නම් අනේ මන්දා ඒව සවුත්තු වෙනවා දැන් එකක් දෙකක් ආපහු තියෙනවා මොනවා වෙයිද දන්නේ බලමුකෝ ඔය බොන්චිත් ඔතන හරියන්නේ නැහැ වදල වගේ හින්දා ආය අම්මට දාලා පැලාවට ආය පහු මැරිලා මේ ඔය තියෙන බොන්චි වැල් ඕවා දැන් නම් එකයි තියෙන්නේ මැරිලා ඒ ඉතුරු ටික වොයිස් එක දෙන වෙලාව වෙනකොට තමයි තියෙන්නේ අපි ඔය තියෙන්නේ මේ මං කිව්වේ අමුමිරිස් එතනත් වදල හින්දා මේ හැදෙන්නේ මේ බලන්නකො සෝලන් මොනවාද මේ සෝලන් නෙවෙයි මොනවාද මේ කුරහන් මේ ටික ඔක්කොම වැස්සනේ හයියෙන් පහුගිය ටිකේ එතකොට මේ ඔක්කොම පාත් වෙලා මේ තියෙන්නේ සෝලන් කරා දන්නවද සෝලන් සුදු පාට පොඩි යට වගේ තියෙන්නේ ඒ වගේන් ඔය පිට්ටු වර්ග එක ඒවා කනවා මෙතන ටිකක් හොඳට තියෙනවා මේ තියෙන්නේ අම්මගේ තක්කාලි ගෙනම් ගොඩක් හැදිලා තියෙනවා දැන් නම් ටිකක් ඉදීගෙන එන්නේ සෑහෙන කාලයක් යනවා ඉදෙන්නේ ඒවා ලස්සනට තියෙනවා ඉතින් ඇතර මෙහෙම දකිද්දී ආසයි ඉතින් ඔන්න ඉතින් අපි වගාවත් බලලා දැන් මේ ටිකක් අවස් වෙලා ගත්තේ මේ ටික වීඩියෝ එක මේ මෙයාලට මේ චීස් පැස්ටා ටිකක් හදලා දෙන්න කිව්වා කඩේ චීස් දාලා නෙමෙයි මම ගෙදරදීම අර චීස් රසෙන්ද මේ මොනවාද ඇස්ට්‍රා එතකොට කිරි ඒවා දාලා තමයි මේ හදන්නේ බලන්නකො පොඩ්ඩක් මුලින්ම ඔය වතුර කල්ලිපේ තියලා පොල් තෙල් ලුණු දාලා මේ උතරවුවට පස්සේ මැකරෝන් ටික දානවා බලන් ඉන්නකෝ ඉතින් මම මේක හදාගන්නේ කොහොමද කියලා ගොඩක් අය නම් දන්නව ඇති මේක හදන්න දන්නේ නැති අය බලන්න හරිම රසයි පොඩි අය හරිම කැමතියි මෙහෙම මේ කඩෙන් ගේනවට වඩා රසයි කියලා තමයි ඒ දෙන්න නම් කියන්නේ ඔය චීස් පෙස්ටා එක ඒ දෙන්න හරිම ආසයි කන්න අපි ඉතින් මට ඉතින් දැන් වීඩියෝ ගොඩක් මාසයක් කිට්ටු වෙන්න එනවා ඉතින් ගේන්න බැරි වුණා සමහර වැඩත් එක්ක සමහර කේක් ඕඩර් ආවහම මේ දවසට මුකුත්ම කරගන්න බෑ සමහරට අම්මා තමයි මේ උයලා දෙන්නේ මේ කන්න ඒ වගේ දවසකට ඉතින් දැන් අපි මේ චීස් පැස්ටා එක හදන්න අර ලුණු වතුර පොල් තෙල් දාගත්ත වතුරයකට දාගන්නවා මේ මැකරෝනි ටික
දාගෙන වෙනම වතුර කම්මල් ලිපේ තියනවා. මම දැන් ඔය ඇල් වතුරෙන් හොදන්නේ කියනවනේ. මම කරන්නේ ඇල් වතුරෙන් හොදලා ආපහු උණු වතුර ටිකක් දාන්න තමයි වතුරේ ගල් ලිපේ තියාගත්තේ. මට එහෙම අර sorry ඇල් වතුරෙන් මේ හොදලා එහෙමම දාන්න හිතෙන්නේ මේ අර සෙවල වගේ. කින්ද මං ආපහු උණු වතුරෙන් හේදුවම ෂෝක් එකට තියෙනවා. මේ මං එහෙම තමයි හැමදාම කරන්නේ. එතකොට මේ ඇත්තටම හොඳයි. නූඩල්ස් එකක් වුණත් එහෙම තමයි කරන්නේ. ඇල් වතුරෙන් හේදුවත් ඇති. ඒ වුණාට මං ආස නැහැ ඒකේ අර සෙවල ගතියට. ඒකයි ආපහු උණු වතුර දාලා හොදන්නේ. එතකොට මේ වෙම් වෙලා ලස්සනට තියෙනවා. ආයේ බෙරි වෙන්නේ නැහැ ආපහු. එහෙම කරාම. ඉතින් දැන් අපි ඒක වතුර පෙරෙන්න තියාගෙන ඉවර වෙලා දැන් ඊළඟට බලමු මොකද ඔය තියෙන්නේ මම උණු වතුර දානවා හැමම තියලා. ඔන්න ඔය විදිහට ටිකක් දාගත්තා නම් මේ ලස්සනටම තියෙනවා කිසිම අවුලක් නැතුව වෙම් වෙලා රසත් එක්ක එතකොට අර මේ ඇලෙන ගතියක් ඒව මොකුත් නැහැ ඔහොම කරාම. ඔය තියෙන මං කොටු හැඩයට ඉතින් කපා ගත්තා. ඒ තුනම පැස්ටා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඒවා ඔක්කොම ලෑස්ති කරගෙන එතකොට ඔතන තියෙනවා තව පාන් පිටි මේස හැන්දක් මාගරින් මේස හැන්දක් පිටි මම නම් ගන්නෙ මේ පිටි දිය කරලා මේ කිරි පිටි ඒ මොකද ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් ඒත් අවුලක් නැහැ මට නැති හින්දා මම පිටි කිරි දිය කරලා මිලිලීටර් 150ක් 200ක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ මොකද තෙත ගතිය වැඩි වෙන තරමට මේ පැස්ටා එක රහයි ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් මම දානවා සෝස් වර්ග ඔය සෝස් වර්ග දෙක තමයි දාන්නේ මුලින්ම ඉඟුරු සුදු ලුණු ටික මේ මේ ඉඟුරු දාන්නේ සුදු ලුණු ටික මේ දාපු ගමන්ම මේ දාන්න ඕනේ නැත්තම් ගොඩක් අර මස් මාළු වලට වගේ කර වෙනකන් තියන්නේ මේකට ලුණු ටිකත් සාමාන්‍ය විදිහට තැම්බෙන්න තියෙනවා පියවරෙන් පියවර බලන්නකො ඇතරම මේ මට ගොඩක් පරක්කු වෙනවා නේද වීඩියෝ දාදි මම උත්සාහ කරනවා වීඩියෝ කරපුවත් තියෙනවා සමහරට ඒවර ඇත්තටම එඩිට් කරන ඒවා වොයිස් දෙන ඒවා මට නම් ලොකු දෙයක් වගේ සමහර අය ෂෝක් එකට ඉතින් මේ හැමදේම කරනවා බලමු ඉතින් හුරු වෙලා මට නම් ඒක ඇත්තටම මාර විදිහට කාලය යනවා මේ ඒව කරන්ඩ ඇත්තටම මේ YouTube කරන අය පහසුයි කියලා හිතුවට සල්ලි හම්බ කරනවා කියලා හිතුවට ලේසි නෑ ඒක මාරම අමාරුයි මේ වොයිස් දෙන්න එතකොට එඩිට් කරන්න දැන් අපේ නම් සාමාන්‍ය විදිහටනේ සමහරු උපරිම ලස්සනට කරනවා ඒගොල්ලෝ කොයිතරම් මහන්සියක් වෙනවද ඉතින් ওই විදිහට තක්කාලි ටික දැම්මට පස්සේ කෑලි මිරිස් ටික දාලා මිරිස් කුඩු ටිකක් දා ගන්නවා මිරිස් කුඩු දාන්නේ අර අපිට මේ සැරනේ අපේ ළමයි දෙන්න කනවනේ ළමයි කන්නේ නැත්තම් මිරිස් කුඩු දාන්න එපා කෑලි මිරිස් චුට්ටක් විතරක් දාන්න අපේ දෙන්න එහෙම අවුලක් නෑ මේ සැර කනවා ලොකු සැරක් නෑ ඕක ඉතින් හිටින්නේ කිරි එහෙමත් දානවනේ ඊට පස්සේ ওই විදිහට මේ තක්කාලි සෝස් දාගෙන තක්කාලි අර කෙචප් කියලා තියෙන්නේ අර යන්නේ ඒක දානවා නම් ගොඩක් හොඳයි මට ඒව තිබ්බේ නෑ මම ඉතින් මේ තක්කාලි සෝස් එක තමයි දාගත්තේ ඊට සෝයා සෝස් ටිකකුත් දා ගන්නවා සීනි චුට්ටකුත් දාන්න සෝයා සෝස් දානවා නම් සාමාන්‍ය සීනි ටිකක් දානකොට තමයි ඒ සෝස් එකේ නියම රසය එන්නේ ඊට පස්සේ ওই විදිහට කලවම් කරගන්නවා ඔන්න ඔය පාටට වගේ තියෙනවා නම් ඇත්තටම රසයි ළමයි වුණත් ආසයි සැර කන ළමයි ඉන්නවා නම් ඔය ගානට මිරිස් එහෙම දාලා හදන්න ඔය මං ටිකක් පාට හිටින්න ඕන හින්දා මාළු මිරිස් කරලක් කපලා දැම්ම එහෙම අවශ්‍යම නැහැ මේ ටිකක් අර මොනවා හරි දෙයක් තියෙනකොට හැපෙනකොට රසයිනේ ඒක ඩෙවල් එක වගේ නිකන් ඊට පස්සේ අපි කරන්නේ ඕකට පාස්ටා ටික දැන් ඉතින් එකතු කරගන්න තියෙන්නේ ටික දාලා මුලින් පොඩ්ඩක් දාලා කලවම් කරලා ආපහු ඔක්කොම එකවර දාලා කලවම් කරගන්න ටිකෙන් ටික දාලා කලවම් කරලා දැන් හොඳට මික්ස් වෙනවනේ මම ඊට පස්සේ ඔක්කොම ටික ටික එකවර දැම්මේ නුපුරුදු කෙනෙක් ඉන්නවනේ ටික දාලා කලවම් කරගන්න අලුත් අයත් ඉන්නවනේ ඉගෙන ගන්න ඉතින් අපේ ළමයි අලුතෙන් අවුරුදු 15 16 ළමයිනොත් ඔය වගේ කෑම හද බලනවනේ ඒ ළමයි ඉතින් හිමීට පරිස්සමට වැඩ ටික කරගන්න ඔන්න ඉතින් බටර් අපි ගත්ත ප්‍රමාණය දා ගන්නවා මේ සැහැන්දක් නේ කිව්වේ ඒක දාගෙන මේ සෝස් පෑන් එකකට අර පිටි ටික දා ගන්නවා පිටි මේ සැඳ දාලා සාමාන්‍ය රන්වන් පාටක් වෙනකන් ඒ ටික පිටි ටික බැදෙන්න ඕනේ නැත්තම් අමු පිටි හොඳ නැහැනේ ඇලෙනවත් වැඩි ඊට පස්සේ මේ පැස්ටා එක
ඕක තමයි මම අර කිව්වේ මේ චීස් එකක් තමයි ඔය හදාගන්නේ. චීස් රසට තියෙන. ඊට පස්සේ ඔය ටික කරුණාට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් හරි එතකොට පිටි කිරි දිය කරගෙන එතන එහෙම හරි මේ මිලිලිටර් 150 200ක් වගේ එකතු කරගන්න. මං හරියට මැන්නේ නෑ. මම හිතේ මේ වයිකෙන් කිව්වේ. ඊට පස්සේ ඒක සාමාන්‍ය අර මේ උකු වෙනකම් වගේ ගොඩම හයි වෙනකන් ඉන්න එපා. එතකොට අර මේ කලවම් කරන්නත් අමාරුයි. අනේ සමා වෙන්න. මට මේ තාමර උගුර පැටලෙනවා වගේ කැස්ස හිටපු ගමන් එනවා. මේ ඒකයි මට මෙච්චර දවසක් දාන්න බැරි වුණේ වොයිස් එක. ඔන්න ඔය විදිහට ඊට පස්සේ අරකට මම ගම්මිරිස් කුඩු චුට්ටක් දානවා. ගම්මිරිස් අවශ්‍ය නැහැ ඒකට. මට ඒක දැම්මම අමුතුම රසක් එනවා කියලා හිතෙන හින්දා මම මේක දාන්නේ. නැත්තම් ඔකට දාන්නේ නැහැ සාමාන්‍ය. මට හිතුණා එහෙම දාලා රසයි. ඇත්තටම අපි අර පොඩි චූටිම ළමයිට හදනවා නම් ඕකට කිසිම සැර જાතියක් නැතුව ඔයක සාමාන්‍ය උක වෙනකොට පැස්ටා නිකන් හරි දාලා එහෙම දෙන්න රසයි එහෙම. චූටිම බබාලා අවුරුදු 2 3 බබාලා ඉන්නේ ඒගොල්ලන්ට. ඕකටම පැස්ටා ටික එකතු කරලා ඔහොමම දෙන්න. එතකොටත් මාරම රසයි. මේ ඊට පස්සේ ඔන්න ඔය ගානට තමයි අපි ගන්න ඕන පොඩ්ඩක් අන්න එහෙම වැටෙන මට්ටමට වගේ. ඊට පස්සේ ඕකේ චීස් ටික මේ මැකරෝනි එකට දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. පුදුම රසයි ඇත්තටම හදලා කාලා බලන්නකෝ ඔයගොල්ලෝ. මේක දැකලත් ඇති YouTube එකේ. මේක අර බන්ඩිස් ෆුල් කියලා නංගි කෙනෙක් කරන්නේ ඒ channel එකෙන් තමයි මම මේක බලාගත්තේ. කොච්චර රෙසිපි තිබ්බත් මට එයාගේ රෙසිපිය තමයි පුදුම විදිහට රසයි ඒක. එයා හදනවා මාරම රසයි ඒක. මම හිතේ ওই විදිහටම තමයි හදන්නේ. සැර නැතුව මම තාම හදලා නැහැ. එක දවසක් හදලා බලන්න ඕන ක්‍රීම් රසට වගේ. මේ ඔන්න ওই විදිහට දාලා ඉතින් කලවම් කරලා ගන්න. බලමුකෝ අපි ඉතින් වීඩියෝ එක දිගටම. අනේ ඇත්තටම මේ අලුතෙන් කීප දෙනෙක් මාත් එක්ක එකතු වෙලා තියෙනවා මේ YouTube channel එකට. එයාලට ගොඩාක්ම ස්තුතියි ආදරෙන් ඔයාලව පිළිගන්නවා මම. ඇත්තටම මේ මට දැන් වීඩියෝ එකක් කරපු නැති හින්දා එයාලට ස්තුති කරන්න අවස්ථාවක් හම්බුනේත් නැහැ. තව බලන අය ඉන්නවා නම් ආව subscribe කරන්න මේ කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. මගේ පැටව දෙන්නගෙන් ඔය වගේ ලස්සන කමෙන්ට් එකක් මට ලැබුණා. ඉතින් කෑම එක රසයි කියලා. දෝනිගේ සතුට පේනවනේ. මටත් ඔන්න ඔය විදිහට ටිකක් බෙදාගත්තා. අම්මට ටිකක් ගිහින් දුන්නා. අක්කලාගේ බබාලා දෙන්නටත් පොඩ්ඩක් දුන්නා. පොඩි දේ හරි ඉතින් බෙදාගෙන කන එක හොඳයිනේ. අපේ පවුලේ එක තියෙන දෙයක් අක්කා හැදුවත් මෙහෙට එවනවා. එහෙමයි. සරසන්න දෙයක් තිබ්බ නෑ. ඔය මිරිස් කරල් දෙකක් දාලා සැරසුවත් අක්කාලිත් ඉවර වුණා. අද දවසේ එහෙනම් මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. බුදු සරණයි හැමෝටම.